අවුරුදු ගණනාවක් ලංකාව රිදවූ යුද්ධයේ අවසානයේ නිමාවට පත් වුණේ කොහොමද? ශ්‍රී ලංකාවේ ගෘහ යුද්ධය කියන්නේ මේ රටේ ඉතිහාසයේ අමතක කරන්න බැරි අඳුරුම කාලයක්. දශක ගණනාවක් පුරා LTT ත්‍රස්තවාදය නිසා මේ රටේ උතුර නැගෙනහිර විතරක් නෙමෙයි කොළඹ අනුරාධපුර කාත්තන්කුඩි වගේ රටේ විවිධ තැන්වලත් අහිංසක සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වුණා. බස් නැවතුම්පළවල් ආගමික ස්ථාන නගර මධ්‍යස්ථාන වැඩට ගිය මිනිස්සු පාසල් යන දරුවන් පවුලේ අය බලාගෙන හිටපු අම්මලා තාත්තලා යුද්ධයේ ඒ හැමෝගෙම ජීවිත වෙනස් කළා. 1985 අනුරාධපුර ප්‍රහාරය 1991 කාත්තන්කුඩි පල්ලිය තුල සිදු වූ මනුෂ්‍ය ඝාතනය 1996 කොළඹ මහ බැංකු බෝම්බ ප්‍රහාරය වගේ සිදුවීම් අදටත් ලංකාවේ මතකයෙන් මැකෙන්නේ නැහැ. ඒ අතර 2006 ජූලි මාසයේ මාවිල්ලාරු ජල වාහන දොරටු වසා දැමීම අවසන් යුද අධීරයට විශාල හැරුම් ලක්ෂයක් වුණා. ජලය කියන්නේ ජීවිතය. ඒ ජලය අහිංසක ගම්මානවලට නොලැබෙද්දී මිනිසුන්ගේ කුඹුරු ගෙවල් ජීවිත හැමදේම අවදානමට ලක් වුණා. ඒ මොහොතේ රටේ නායකත්වයේ දරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදා නායකත්වයේ රටේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීරණ ගත්තා. එතෙන් පටන්ගත් මෙහෙයුම නැගෙනහිර මුදා ගැනීම හරහා උතුරට ගමන් කළා. කැලෑව, වැලිබිම්, බෝම්බ, මර උගුල්, වෙඩි හුවමාරු ඒ හැම දෙයක්ම මැදින් රණවිරුවන් ඉදිරියටම ගියා. මේ යුද්ධයේ ජයග්‍රහණයක් විතරක් නෙමෙයි. එය ලේ කඳුළු කැපකිරීම සහ අහිමිවීම පිරුණු ගමනක්. බොහෝ රණවිරුවන් ආපහු ගෙදර ආවේ නැහැ. ආප සමහරුන්ගේ ශරීරවල තුවාල තිබුණා. තවත් සමහරුන්ගේ හදවත් තුළ අදටත් ඒ මතකේ රැඳිලා තියෙනවා. 2009 මැයි මාසයේදී අවසානයේ LTT යුද්ධ ශක්තිය පරාජය කරලා ශ්‍රී ලංකාවේ දිගු යුද්ධය නිමාවට පත් වුණා. ඒ නිමාව පිටුපස මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක මෙහෙයවීම සරත් ෆොන්සේකාගේ යුද නායකත්වයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ නම නොදන්නා දහස් ගණනක් රණවිරුවන්ගේ කැපකිරීම තිබුණා. අද අපි නිදහසේ ගමන් කරන පාරවල් බය නැතුව යන බස් නිදහසේ ඉන්න නගර ඒවා පිටුපස කාගේ හරි කැපකිරීමක් තියෙනවා. ඒ නිසා මේ ඉතිහාසය මතක් කරගන්න ඕන වෛරය වැඩි කරගන්න නෙමෙයි. අහිමි වූ ජීවිතවලට ගෞරවය දෙන්න. රණවිරුවන්ගේ කැපකිරීම අමතක නොකරන්න. ආයේ කිසිදාක මේ රටට එවැනි අඳුරු කාලයක් නොඑන්න යුද්ධය අවසන් වුණා. ඒත් ඒ වෙනුවෙන් කැප වූ ජීවිතවල වටිනාකම අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.